කඩේ රසටම කේක් ට්‍රේ එකක් නැතුව මං හදපු ස්විස් රෝල් එක බලන්න කැමතිද? එහෙනම් එකතු වෙන්න මාත් එක්ක. මේකට ඕනි කරනවා පාන් පිටි ග්‍රෑම් 75යි, සීනි ග්‍රෑම් 125යි, බිත්තර 4යි, බේකින් පවුඩර් තේ හැඳි භාගයයි. පාන් පිටි වලට බේකින් පවුඩර් එක දාලා ඒක හලාගෙන එක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ බිත්තර සුදු මදයි කහ මදයි වෙන් කරගන්න. පොඩ්ඩක්වත් කහ මද සුදු මදට එකතු කරගන්න නැතුව වෙන් කරගන්න. මං සීනි වලින් කොටසක් සුදු මදයට කහ මදයටත් වෙන් කරගෙන බීට් කරන අතරතුරේදී ටිකෙන් ටික සීනි දාලා බීට් කරගන්නවා. විනාඩි 10ක් 15ක් අතරතුර හොඳට බීට් කරගන්න. සුදු පාට කියන්නේ හොඳට පෙන හිම වගේ වෙනකම් හොඳට බීට් කරගන්න. ඒක අතර ස්පැචුලා එකෙන් ගත්තාම බිමට වැක්කිරෙන්නේ නැති ගානට. ඊළඟට කහමදෙත් බීට් කරගන්න අර වගේම සීනි ටිකෙන් ටික දදා බීට් කරගන්න ලාකාට වෙනකම්. දැන් සුදු මදයට කහ මදේ එකතු කරගෙන පාන් පිටි ටිකත් එකතු කරලා වැනිලා ටිකත් එකතු කරගන්න. තේ හැන්දක් එකතු කරගන්න. මම ඊට පස්සේ oven එක ප්‍රීහීට් වෙන්න දානවා සෙල්සියස් අංශක 175ට. මට පොඩි කේක් ට්‍රේ එකක් තිබ්බට ලොකු කේක් ට්‍රේ එකක් තිබ්බේ නැහැ. ඒක නිසා මම මේ විදිහට බේකින් පේපර්ස් තියෙන පාර්ච්මන්ට් පේපර් එකකින් මෙන්න මේ විදිහට කේක් ට්‍රේ එක වගේ හදාගත්තා. විනාඩි 12ත් 15ත් අතර බේක් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත ස්විස් රෝල් කේක් එක. මෙහි තියෙනවා වයිට් ෆ්‍රොස්ටින් එක සුපර් මාකට් වල මම ඒක අරන් තමයි ගෑවේ. ඔයගොල්ලන්ට ඕන ජෑම් හරි බටර් අයිසිං හරි ගා ගන්න පුළුවන්. ඇත්තටම මම පොඩි try එකක් දුන්නේ. ඒක හරි ගියා. ඒක පොඩ්ඩක් කුල් වෙන්න තියලා ෆ්‍රිජ් එකේ මම සෙලෝ පින් එකකින් ඔතලා ෆ්‍රිජ් එකේ තියලා තමයි මේ කපාගන්නේ. එහෙනම් ඔයාලත් හදලා බලලා හොඳද කියන්නකෝ.